හයි ගොඩක් දෙනෙක් අපෙන් අහලා තිබුණා කලින් එපිසෝඩ් එකට පස්සේ නිදා ගන්න කලින් හොඳ නිින්දක් හදාගන්න අපිට මොන වගේ දේවල්ද පූර්ව ක්‍රියාමාර්ග විදිහට ගන්න පුළුවන් කියන කාරණාව. අපි අද ඒ ගැන කතා කරමු. පළවෙනිම දේ පොඩි ළමයි නිදි කරන විදිහ දැකලා තියෙනව නේද? ඒගොල්ලන්ට අපි වෙලාවක් සෙට් කරනවා. හරි පුතේ ඔයා 10ට නිදා ගන්න ඕන. එතනින් පස්සේ ඒගොල්ලන්ට දඟ කරන්න දෙන්නේ නැහැ. 10ට ඒගොල්ලෝ ඇඳට යනවා. ටීවී බලන්න දෙන්නෙත් නැහැ, ෆෝන් බලන්න දෙන්නෙත් නැහැ. නිින්ද එනකන් ඇඳට වෙලා ඉන්න ඕන. ඔන්න ඕක තමයි පළවෙනිම දේ. ඒ කියන්නේ ඔයාට හැමදාම නිදා ගන්න නිශ්චිත වෙලාවක් තියෙන තරමට ඔයාගේ නිින්ද හෙමින් සීරුවේ ක්‍රමානුකූලව නිවැරදි වෙන්න පටන් ගන්නවා. දෙවැනි දේ තමයි අර මං කලින් කිව්වා වගේම නිදා ගන්න කලින් අඩුම විනාඩි 30කට කලින්වත් ෆෝන් එක ඔබන එක පැත්තකින් තියන්න, Netflix යන එක නවත්තන්න. ඒ වගේම ඕනම නම් විතරක් කාම් මියුසික් එකක් දාගෙන නින්දට සමවැදෙන්න උත්සාහ කරන්න. ෆෝන් එක ඔබ නින්ද එනකන් ඉන්න එක කවමදාකදිවත් කරන්න එපා. ඒකෙන් ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට තනි කරම යන්නේ නෙගටිවිටි එක. ඒ වගේම ඔයාගේ නින්දට තනි කරම එන්නේ බෑඩ් ඉෆෙක්ට් එකක්ම විතරයි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි නිදා ගන්න ගියාට පස්සේ කරදරකාරී හීන පේනවා. අතරමඟදී අවදි වෙනවා. නින්දෙන් බය වෙනවා. මේ වගේ දේවල් වලට මොකද කරන්නේ? ඉතින් මේ ප්‍රශ්නෙට මම කියලා දෙන්නම් පොඩි ටෙක්නික් එකක්. මේක හුස්ම ගැනීමේ අභ්‍යාසයක්. මෙතනදි කරන දේ තමයි ඔයා හුස්ම ගන්නවා. හැබැයි හුස්ම ගන්න අර ඉක්මනට වේගෙන් නෙවෙයි. ඔයා හුස්ම ගන්න හරිම ක්‍රමානුකූලව ඔයාට තප්පර 4ක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ. තප්පර 4ක් හෙමින් සීරුවේ හුස්ම අරගෙන තප්පර 4ක් ඒ ගත්ත හුස්ම ඔයාගේ පපුව ඇතුලේ තියාගෙන ඉන්න. ඊට පස්සේ හෙමින් සීරුවේ ඒ හුස්ම කිසිම කලබලයක් නැතුව මුදා හරින්න. මේක ඩීප් බ්‍රීතිං ටෙක්නික් එකක්. මේ වගේ වාර 10ක් 15ක් කරන්න පුළුවන් නම් ඔයාගේ මනස ඉබේම සංසුන් භාවයට පත් වෙනවා. ඒ වගේම වැදගත් වෙන දේ තමයි ඔයා නිදා ගන්න වෙලාවේදී ඔයාට පුළුවන් නම් ඔයාගේ ඇඳ ගාවින් හඳුන් කූරක් පත්තු කරලා තියන්න. එහෙම නැත්නම් මොනවා හරි හොඳ ෆ්‍රේග්‍රන්ස් එකක් ඔයාගේ මෙට්‍රස් එකට හින්න. ඒකෙනුත් ඔයාගේ මයින්ඩ් එක ඔටෝමැටිකලි කාම් වෙනවා. ඉතින් අද දවසේ ඔය කතාවත් එක්ක මම සමුගන්නවා. ඉතින් නැවත වතාවක් මතක් කරනවා හොඳ නිින්දක් තියෙනවා කියලා කියන්නේ මානසික රෝග ගණනාවකින් ඒ වගේම ශාරීරික රෝග ගණනාවකින් ඔයාට මිදෙන්න පුළුවන්. නිින්ද කියන්නේම එක්තරා ආකාරයක වෛද්‍යවරයෙක්. අපි ඊළඟ එපිසෝඩ් එකේ හමු වෙමු.